බෑ මේ කරුවලේ. ඕනේ තමයි ඔය දැන් එළිය දුන්නා වගේ මගේ ජීවිතේට යන්තම්වත් එළියක් දෙන්නේ. මේ ඒ ගර්ල් වෙන කෙනෙක්ව කසාද බැන්නද? ඒකි මලා. හාමු මහත්තයෝ මේ දොස්තර මහත්තයාට මාන්සිය ඇතිනේ. කැම නම් ලෑස්ති. ආලුට බැඳපු ජෝඩු වේලාවෙන් කාලා බීලා නිදා ගන්නත් කැමති ඇතිනේ. ඔව් ડોක්ටර්. අපි කෑම කන ගමන්ම කතා කරමු නේද? එන්න කියන්න වයිෆ්ට. කොහොමද තව දැක්කෙත් නැහනේ? ආ. ඒ ආත්මාව මේ කලුවරේ ලයිට් එකවත් දාගන්න නැතුව. මට කලුවරක් දැනුන්නේ නෑ විපුල. මේ බලන්නකෝ අල්මාරියේ තිබිලා වැටුණා. මේකේ හරි අමුතු සුවඳක් තියෙනවා. මේ තනිකඩේ ඒ ගෑණියෙකුට හොන කරන හැම දෙයක්ම ලෑස්ති කරලා. මිස්ටර් ගජසිංහ ලෑස්ති වෙලා ඉන්න ඩිනර්ට. අපි යමු. Hello doctor. Hello. Come let's sit down to eat. Mr. Gajasingh, meet my wife Atma. Hello. Are you all right now? Yes, she's all right now. Sit down, please. මොකද මන්දා අද හුලඟක් ටිකක් සරවලා. මේ සබා දහන අනිත් ජොරට පවන් සල්වා වගේ. මම සුලං හැල්ලක් කියලා නේ ડોක්ටර්. නේ මම නම් දන්නේ ડોක්ටර් කැමතිද කියලා. ගානක් නෑ මිස්ටර් ගජසිංහ. දොස්තර මහත්තයෝ. Oh my God. අන්ධකාරයි. බාසුරු ඉතිවන්න පත්තු කරන්න. මේ පත්තු කරන හා මහත්තයෝ. එළිය එනවා. එළිය යනවා. එළිය වගේම අන්ධකාරෙත් ලස්සනක් තියෙනවා. මං කැමති අන්ධකාරෙට. කොහොම වෙතත් බාසුරු අපිට හැමදාම එළිය දෙනවා. අපිට මේ එළිය හොඳටම ඇති. කරුවලෙනි ඉන්න මං එන්න. නෑ කමක් නෑ. මම යන්න. තවමත් මහන්සි ගතිය වගේ නේද? ડોක්ටර් ගන්න. මේ ලිටෝස් එහෙම තියෙන්නේ. Thanks.
මේ කන එළවලු අපේ වත්තේමයි වවා ගන්නෙ. මේ ඔක්කොම අවන්නේ බාසු. මම මේ කල්පනා කළේ මේ වගේ අප්සෙට් එකක් මම කවදාවත් දැක්කේ නෑ. නෑ. බඳපු අලුත හින්දා වෙන්නේ නැති. Excuse me, Mr. Gajasingh. ඔව් අය පුතාණියමනේ නේද? ඔව්. Good night. Good night. මොකක්ද මුත්තත් දැනෙන්නේ නැද්ද?